තේරුමක් නැති එක ඒක දැනගන්නවා. එහෙම කියලා ඒ වුණාට දැන් මේ රාග දේශ මොහ තුනී වෙලා එහෙම වෙනකොට මේක මේ මයින්ඩ් එක කියලා දැනගන්න එකක් නෙමෙයි. මයින්ඩ් එක කියලා වෙනස්ම විදියට මයින්ඩ් එක දැනෙන එකක්. ඒ කියන්නේ හැම මොහොතෙම මයින්ඩ් එක අසු වෙනවා. එතකොට ඒ මයින්ඩ් එකෙන් කිසිම දෙයක් අදාළ නැති ස්වභාවයක තමයි තියෙන්නේ. එහෙම නේද ආරණංශ? මයින්ඩ් එකෙන් මිදෙන ස්වභාවය අසු වෙනවා නේද? ඒක ආ. හරියි. චේතෝ එතකොට මයින්ඩ් විමුක්තිය. එකේ ක්‍රියාකාරීත්වය පේනවා. ඒත් ඔව්. ඒක එක වෙන්නේ නැති එකක් වෙන්නේ. ඔව්. ඒක මයින්ඩ් එක වෙන්නේ. ඒ දැනෙන එක වෙනම පාත් එකක් කියන එක ඔය කියන්නේ. නේද? දැනෙන එක වෙනම පාත් එකක් විදිහට යනවා. නේද? ඒ කියන්නේ මේ ඔය කියන්නේ ඒ මයින්ඩ් එක මයින්ඩ් මයින්ඩ් එක නෙමෙයි. මයින්ඩ් එක නෙමෙයි. ඒක ඇත්ත. අර දන්නේම නැතුව මයින්ඩ් එකේ ඉන්න ස්වභාවයක් තියෙනවනේ ආරයන්වංශ. මේ ඔව්. ධර්ම මාර්ගය යනකොට දන්නේම නැතුව මයින්ඩ් එකේ එහෙම දන්නේම නැතුව මයින්ඩ් එකේ ඉන්නවා කියලා නෙමෙයි. මේ මයින්ඩ් එක කියලා මේ දැනගෙන පරිහරණය කරනවා මයින්ඩ් එක. අන්න එහෙම එකක් තියෙන්නේ. ඔව් ඒකයි. ඒකයි. මේ මයින්ඩ් එක කියලා දැනගෙන මයින්ඩ් එක පරිහරණය කරන ස්වභාවයට පරිණත වෙනවා නේද? අභ්‍යන්තරේ. ආ ආ හ්ම්. ආ. දැන් අවශ්‍ය ඒකයි. තීරණ ගන්න ඒ දේවල් ආ. වලට මයින්ඩ් එක ඒ තීරණ ගන්න පුළුවන්. ආ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට මයින්ඩ් එක ඇත්තටම මයින්ඩ් එක දැන් සාමාන්‍යයෙන් මයින්ඩ් එක නැති වෙන්නේ නැහැ නේ මයින්ඩ් එක ක්‍රියාත්මක වෙනවනේ. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක ආ නේද? ඒක අර දැනෙන ඒ ස්වභාවයත් කියන්නේ එක්ක පාත් එක දැන් යනවා කියන්නේ. මයින්ඩ් එකේ මයින්ඩ් එකේ ඉඳගෙන අර මයින්ඩ් එක අර ඉඳගෙන දැන් දුක් විඳින එක තියෙන මයින්ඩ් එකේ ඒක අර ඔව්. ක්ලියරි වෙන එකක් තියෙන්නේ. ආ. ඒක මයින්ඩ් කියන්නේ එකේ තමයි මිනිස්සු මයින්ඩ් එකේ තමයි මිනිස්සු දුක් විඳින්නේ නේ සිතුවිලි වලින්. ඔව්. හැබැයි ඒතර මේ දැන් මයින්ඩ් එකේ ඉඳන් දුක් විඳින පුද්ගලයෙක් මේ ධර්මය අවබෝධයත් එක්ක එයා ටික ටික මයින්ඩ් එකේ ඉන්නවා මයින්ඩ් එකේ නැති ස්වභාවය මයින්ඩ් එක වොච් කරන ස්වභාවයට එනවා. එහෙම ඒක මාරුවට ඒක එයාගේ ගමන යනවා. ඊට පස්සේ එයාට දැනෙනවා මේ හැම මොහොතෙම මයින්ඩ් එක වැඩ කරන හැටි. එහෙමයි. එතකොට එයා ඇත්තටම නියම පාත් එකේ ඉන්නේ. ඒ නේද? ඒ මයින්ඩ් කියන්නේ එක හිතනවා නෙමෙයි නේද? දැනෙන පාත් එකේ යනවා. හ්ම්. මයින්ඩ් එක වැඩ කරන හැටි එහෙම දැනෙනවා අන්තිමටම මයින්ඩ් එක ක්ලියර්ලි ඒක අයින් වෙනවා වගේ. මයින්ඩ් එකේ නිදහස් වෙනවා දැනෙනවා නේද? ආ ආ ඒකම ආ සමාධිමය ස්වභාවයක් නේද ඒක? සමාධිමය ස්වභාවයක්. ඒකේ විමුක්තිය තියෙනවා නේද? නිදහස කියන එක. ඒතර මයින්ඩ් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? මයින්ඩ් එකේ ගිනි ගන්න නැහැ නේද? ඒක දැනෙනවා නේද? දැන් ඒකෙදී දැන් ඔය පාත් එක්කට එනකොට යෝනිසෝ මනසිකාරය ඒ දේවල් වැදගත් අර මොහොතකට සුවය වගේ අර මේ ධර්මය අහලා මේක ඇත්ත නෙමෙයි කියලා ඒත් ඒ මයින්ඩ් එකේ තමයි ඉන්නේ. ඒක අර යෝනිසෝ මනසිකාරයෙන් ඒ මාර්ගයට එන්න ඕනේ කියන එක. හැබැයි යෝනිසෝ මනසිකාරය කියන එක දැන් ඔබතුමී කියපු වචන ටිකේ තියෙනවානේ. ඒ කියන්නේ දැන් ඔබතුමී කිව්වනේ මයින්ඩ් එකට නෙමෙයි මේක දැනෙනවා. ඒ දැනෙන පාත් එකේ දිය වෙලා යන කතාව කිව්වනේ. ඒතර මයින්ඩ් එක ආ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඒ විතර යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. ඒකනේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක දැනෙන එකනේ. ඒක මයින්ඩ් එක නෙමෙයිනේ. පැහැදිලි නේද? ඒක හරි වටිනවනේ ඔබතුමී කියපු ටික. ඒකනේ එතන අර පාත් එක නේද? ඒක ඔව් අර කියන්නේ. මයින්ඩ් එක වොච් කරගෙන යනකොට දැන් කට්ටිය දන්නේම නැතුව මයින්ඩ් එක වෙනවනේ. එහෙම වෙනවා. ඔව්. ඒකත් ඔව්. නැති වෙලා යනවා. ඔය එක දිගටම ඔය ඒක රාග දේශ මොහ තුනේ වෙනකොට දන්නේම නැතුව මයින්ඩ් එක වෙන එකත් නැති වෙලා යනවා. ඔව්. ඔව් ඒ දන්නේම කියන්නේ මේ නැතුව මයින්ඩ් එක ඔව්. උනාමනේ බැසගත්තා. එහෙම ආ. ඔව් දන්නේම නැතුව මයින්ඩ් එකට යන එකද ඔය කියන්නේ ඉතාම වටින තැනක් නේ ආ ගැඹුරුම තැනක්. ආ ඔව්. ඒක ඔව් ඒක දන්නේම නැතුව මයින්ඩ් එකට යන එකත් ඇත්තටම නැති වෙනවා.
ඇත්තටම එතකොට අවදිමත් ස්වභාවයක් නේද තියෙන්නේ. ඒක තුන අධිගත සමාධිය නේ කියන්නේ. ඒ අවදිමත් කියන්නේ ස්වභාවයනේ. අවදිමත් අවදි කියන්නේ ඒකට. ස්වභාවයනේ. ඒක තමයි අවදි එතකොට කියන්නේ. මයින්ඩ් එක මේ එහෙම. ක්ලියර්ලි පේනවා. ඒක හැම ඕ. මොහොතෙම ක්ලියර්ලි පේනවා. ඒ කියන්නේ බල කරලා බලන්නව නෙමෙයි ක්ලියර්ලි ඕ. පේනවා ඉතින්. ඕ. කොච්චර වටිනවද ඔබතුමීගේ ඒ ප්‍රායෝගික පැත්තේ පැහැදිලි කිරීම. ක්ලියර්ලි පේනවනේ මයින්ඩ් එක එතකොට නේ. ඒක අවදිමත් ස්වභාවයකින් තියෙන්නේ. ඒක තමයි අවදි කියන්නේ. ඒක හරියි. ඒක හරියට හරි. ඒ කිප් එක. එතකොට මයින්ඩ් එක ප්‍රශ්නකුත් නෑ නේද? මයින්ඩ් එක සාමාන්‍ය විදිහට වැඩ කරනවා නේ. එතකොට මයින්ඩ් එකේ නෙමෙයි ඔව් නේද ඉන්නේ. නැහැට මයින්ඩ් එකේ තියෙන හෝමෝන ඒ දේවල් බොඩි එකක් වැඩ කරනකොට හෝමෝන තියෙනවා. ඒ ඔය දැන් හෝමෝන සිස්ටම් එකක් වැඩ කරනවානේ කාන්තාවක් වැඩ එහෙමයි. කරනවා විශේෂයෙන්. එතකොට ඔව්. ඒ දේවල් ක්ලියර්ලි පේනවා. එතකොට ඔව්. අර දැන් හෝමෝන එකකින් බල ගැන්විලා තවත් යන ඒ සිතුවිලි නග්ගලා ගන්න ස්වභාවය එන්නේ නැහැ. එතකොට ඒක හරි. එහෙමයි. එතකොට අර ඒ ඔබතුමිය කියප එක ගොඩක් වටිනවා. අර හෝමෝන වලින් නග්ගලා මයින්ඩ් එක බල ගන්නනවා නේ. සිතුවිලි බල ගන්නනවා නේ. ඒකත් බලවත් වෙන්නේ නැහැ. ඇත්තටම ඔය මේ අවදිමත් ස්වභාවයෙන් හෝමෝන බලවත් දැන් වෙනකොට. සිතුවිලි දැන් හරියට රාග හරි. දේශ මොහ තියෙන ගොඩක් තියෙන කෙනෙක්ගේ සිතුවිල්ලක් ඇති වෙනවනේ. තද එතකොට ඔව්. හෝමෝන වලින් තව ඔව්. බල ගන්නනවනේ ඒක අප් කරලා ගන්නකොට දැන් ඔව්. ඇත්තටම ඔව්. මේ දැන් මයින්ඩ් එක දැන් ක්ලියර්ලි මිදෙනහම ඒක අර අප් කරලා ගන්න එක එන්නේ නැහැ. හෝමෝන වලින් අප් කරලා ගන්න එක දැන් දුකක් ඇති වුනහම දැන් ওই දුක ඇති වෙන හෝමෝනත් එනවා. ඒ කියන්නේ දුකක් ඇති වුනහම ඒ දුක ඇති වුණ ගමන්ම හෝමෝන වලින් අප්පලා ඒක තව ට්‍රැක් එක අරන් යන ගතිය එන්නේ නැහැ. ආ. එතකොට එතනම ස්ටොප් වෙනවා. එතකොට ආ. එයාට බලය එන්නේ නැති නිසා. එතකොට ඒක එතන තමයි ඒක දිගට දිගට යන්නේ නැති වෙන්නේ. එතනින් නතර හරියට වෙනවා. හරි. එහෙමයි. එහෙමයි. එතකොට ඇත්තම කිව්වොත් දැන් මයින්ඩ් එකේ වැඩ කරත් ඒක ගැටලුවක් නෙමෙයි නේද? මේ අවදිමත් ස්වභාවයත් එක්ක මොකද ඒ මයින්ඩ් කියන්නේ එකට බලයක් එන්නේ නැහනේ. දැන් මයින්ඩ් කොමෝනලියක් එක දෙන්න බෑ. මයින්ඩ් එක වෙනදටත් වඩා හරිම සූක්ෂම විදියට වැඩ කරනවා. ඔව් ඒක යටින් සැඟවිලා තියෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ කියන්නේ මයින්ඩ් එක වැඩ ඒ කරනවා. කියන්නේ ඒ කියන්නේ නමුත් නිරෝගී මයින්ඩ් එක වැඩ ශරීරයක කරාට මයින්ඩ් අවදිය අභිබවා යන්න තරමට මයින්ඩ් එක බලවත් වෙන්නේ නැත්නම් අවදිය ඒ තරම්ම එතන බලවත් වෙනවා මයින්ඩ් නම් එක පොඩක් හරියම වටිනවා. අර අවශ්‍ය වෙලාවක යූස් කරන හරිම පොඩි දෙයක් වගේ තමයි ප්‍රසන්ට් වෙන්නේ ඔව් මයින්ඩ් එක. අන්න ඒ කෙනාට තමයි ආයතන කළමනාකරණය කරන්න පුළුවන්. මයින්ඩ් එක කළමනාකරණය කරන්න පුළුවන්. මයින්ඩ් එක අන්නේ ඒ අවදියට පුළුවන් මයින්ඩ් එක මෙහෙවන්න නේ. ඒක තේරෙනව නේ. එහෙමයි අරන්න. ඒ අවදියට පුළුවන් මයින්ඩ් එක මෙහෙවන්න. ඒ අවදිය බලවත් වෙනවා නේ. ඒතකොට මයින්ඩ් එක බලවත් වෙන්නේ නැහැ. ඒ මයින්ඩ් එක නිකන් අර නිකන් සිස්ටම් එකට වැඩ කරනවා විතරයි නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මයින්ඩ් එක අවශ්‍යයි. ඒක ඔව්. අවශ්‍ය දේ ඒ කරගන්න අවශ්‍යයි. ඒ වගේ. ඔව්. ඔව්. අතර කොච්චර වටිනවද නේ? මේ ධර්මයේ කියන එක ඇත්තටම පුදුම වටිනවනේ ප්‍රායෝගික පැත්ත බලනකොට. පුදුම සැනසීමක් නේද එන්නේ එතකොට. ගිනි ගන්නක ඒ ගින්නක් නෙමෙයි. දැන් ගින්නක් වෙන්නේ නැහැ නේ. එතකොට මයින්ඩ් එක දෙනවා. ඒ හැබැයි අවදියේ ඒක දෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ගින්න ප්‍රොසෙස් ඒක වෙන්නේ නැහැ. ඒ වගේ අර ගින්න හෝමෝන ප්‍රොසෙස් වෙන්නේ නැහැ. ඒ තරම් සුන්දර කතාවක් මේ මෑතකදී අහුවම මේ විදිහට ප්‍රායෝගිකව කොච්චර වටිනවද නේ? එතන දැන් ඇත්තටම අර මේක වටිනවා මෑතකදී. ඔව්. එහෙමයි. එතකොට කියන්නේ. මයින්ඩ් එකේ තියෙන්නේ ඇත්තටම අර ආශාවක් කේන්තිය ඒ දේවල් ඒවා ප්‍රොසෙස් වෙලා යනවනේ දිගටම. ඒ වුණාට එහෙම. ඔය කයින්ඩ්නස් එක ආදරණීය ගතිය ඒ දේවල් මයින්ඩ් එකේ තියෙන දේවල් නෙමෙයි. ඒක ඒක දැන් එනවා අර අවදිමත් ස්වභාවය තුළ.
ඒක හැබැයි ඒක මේ හොඳටම පැහැදිලි. ඒක මයින්ඩ් එකෙන් ආවොත් ඒක අවදියට අහු වෙනව නේද? මයින්ඩ් එකෙන් ආවොත් ඒක අහු වෙනවා. මයින්ඩ් එකෙන් එන එක අහු වෙනවා. මයින්ඩ් එකෙන් දෙන්නේ මොනවාරි බිස්නස් එකක් වගේ නේ කෘත්‍රිමව දෙනවනේ. එක්ක ලාභයක්, එක්ක ප්‍රයෝජනයක්, එක්ක මොන මයින්ඩ් හරි එක දෙයක කියන්නේ බලාගෙන ඒවා කරන කොහොමත් අතර. ඔය කයින්ඩ් එක ලවින් ඒ වගේ ඒවා නැහැ මයින්ඩ් එකේ. ඒක ඇත්ත. ඒක හොඳටම ක්ලියර්ලි පැහැදිලි වෙනවා. ඒක මයින්ඩ් එක මොකද්ද කියන එක හරියටම පැහැදිලි වෙනවා. මයින්ඩ් එක ඇත්තටම අපි දැන් අපි හිතමු දැන් ඔය ආදරය කියන වචනේ ගත්තොත් මයින්ඩ් එකෙන් කරන ආදරය ආදරයක් නෙමෙයි නේද ඒ කියන්නේ. ඒක නිකන් ගනුදෙනුවක් නේ. ඒක නේ බිස්නස් එකක් වගේ. දැන් මයින්ඩ් එකෙන් කරන්නේ ඒක ආදරයක් නෙමෙයි නේද? දැනනවස දැන් ආදරයක් තියෙනකොට ඒක මයින්ඩ් එකට ඉන්න කෙනෙක්ට මයින්ඩ් එකට ගියාම ඒක හෝමෝන වලින් අප් වෙලා ඒ තව මයින්ඩ් එකේ තියෙන අර රාග දේශ මොහ ඒවත් එකතු වෙලා ඒක අමුතු එහෙකට යන්නේ. ආ මයින්ඩ් එකේ ස්වභාවයමනේ. එතකොට ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක රියල් එතන දුකක් වෙන එකක් තියෙන්නේ. මයින්ඩ් එකේ මයින්ඩ් එක ස්වභාවය. මයින්ඩ් එකෙන් යන ගමන තුල දුක තියෙනවා. ඒකල දුක එතන දෙනවා. මයින්ඩ් එකෙන් දෙන්නේ. ඔව් එහෙමයි. මොකද මයින්ඩ් එක බලාපොරොත්තුවක් දෙනවා. ඊගාව එකක් දෙනවා. ඒක ඒ නැති කියන්නේ එකම දුක දෙනවා. ආදරය කරුණාව කියන එක මයින්ඩ් එකේ දේවල් නම් නෙමෙයි කිසිම. ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත. ඒ කියන්නේ මහා ආදරය කියලා අපි කතා කරන්නේත් ඒකමයි නේද? අර අවදිමත් ස්වභාවයත් එක්ක තමයි ඇත්තටම ආදරයක් එන්නේ නේ. කරුණාව කියන එක එන්නේ. ඒක මයින්ඩ් එකට අයිති එකක් නෙමෙයි. දැනෙන එකක් නේද? කරුණාව කියන එක නම් කොහොමත් මයින්ඩ් එකට අයිති වෙන්න බෑ. මොකද ඒක දැනෙන එකක් නේ. නේද? ඒ ඒක කියන්නේ ආරණවංශ දැන් කෙනෙක්ගේ දුක දැනෙනකොට ඒක දැනනවානේ. ඒක දැනෙනකොට කඳුළු වැක්කිරෙන තරම් දුක දැනෙන එක. ඒක මයින්ඩ් එහෙමයි. එකට ඒක මයින්ඩ් එකෙන් හිතලා ගන්න බැරිද මේ මගේ දරුවට මෙහෙම වුණා, දරුවා පව්, මගේ දරුවා නැති වුණා, දැන් මට දුකයි, මට දැන් දරුවෙක් නැහැ. ඕ මයින්ඩ් එකෙන් ගන්න බැරිද ඒක? ඒක ඒක මයින්ඩ් එකෙන් ආරණවංශ එනවා. එතන රාග දේශ මොහ මගේ දරුවා කියලා රාග දේශ මොහ තියෙනවානේ. ඒවත් එක්ක අර ඇලෙන ඔව්. ස්වභාවයත් එක්ක මයින්ඩ් එකට આવවම ඒක අප් වෙලා හෝමෝනත් එක්ක ඒක තවම අල්ලගෙන යන එකක් වෙන්නේ. එහෙම. ඒක ඒක අප් වෙලා ඒක හෝමෝනත් එක්කලා තව උද්දීපනයකට ලක් වෙනවා. ඒ ඒ ඒ රාග දේශ මොහොතින්නේ මයින්ඩ් එකෙන්මයි. එතකොට ඒ අතර මේ මයින්ඩ් එක විමුක්තිය කියන තැන විමුක්තිසාරා කියන තැන එතකොට මේ දුක අතරම මේ සිතමයි දුක. ඒක දුකට හේතුනේ. සිත දෙයක් කර ගැනීමමයි ඇත්ත වීමමයි අපි සිත තුළ ජීවත් වීමයි අපි මේ මයින්ඩ් එක මම කියලා ගැනීමමයි. එතකොට මේ සියල්ලට හේතුව. පැහැදිලි නේ? ආරණවංශ එතන රාග ද්වේෂ මොහ දිය වෙනවම දැන් මයින්ඩ් එකට කිසිම හේතුවක් නිසා බලයක් එන්නේ නැහැ. අන්න ඒක වෙන්නේ. ඔව්. එතකොට ඒක තමයි. අප් වෙලා යන්න බලයක් එන්නේ නැති වුනහම හෝමෝන වලින් හරි